ආයිබෝවන් තෙරුවන් සරණයි සුබ දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. අද මම විශ්ව මූර්තියේ වැඩසටහන තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා ඒ ලග්න රාශි 12 ගති ස්වභාවයන් එයින් උප්පත්තිය ලැබපු පුද්ගලයන්ගේ ගති ස්වභාවයන් උන් කොහොමද කොයි වගේ කෙනෙක්ද මොන වගේ දේවල් වලටද උන් ආස මොන වගේ දේවල් වලටද උන් දක්ෂ මොන වගේ ලෙඩ රෝගද උන්ට තියෙන්නේ මෙන්න මේ කාරණා ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි බලමු මේ විශ්ව කේන්ද්‍රයේ අවසාන රාශිය 12 වන රාශිය මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ ගති ස්වභාවය කොහොමද කියලා අපි බලමු. මේ මීන ලග්නයෙන් උපන් ඔබ බොහෝ වෙලාවට සාමකාමීත්වයත් ගුණ යහපත්කමත් විශ්වාසවන්ත භාවයත් කොයි කාගේ වුවත් අදහස් වලට ගරු කරමින් ඇහුම්කන් දෙමින් කාවවත් තරහ නොකරගෙන සාමකාමී ඔබගේ වැඩ කටයුතු කරගෙන යාමට උත්සාහයක් දරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අලුත් දේවල් වලට සිත යොමු වෙනවා. අලුත් දේවල් සොයා යනවා. අලුත් දේවල් කරන්න උත්සාහ කරනවා. අලුත් දේවල් නිපදවන්න උත්සාහ කරනවා. මෙන්න මේ වගේ ගති ස්වභාවයන් තියෙන කෙනෙක් බවට පත් වෙනවා මේ මීන ලග්න හිමියන්. ඉතින් මේ මීන ලග්න හිමියන්ගේ ස්ථිර ගතියක් නැහැ. චංචල ගතියකුත් නෑ. දෙබිඩි ස්වභාවයක් තමයි තියෙන්නේ. ඕනම වැඩ කටයුත්තක් කරන්න ගියාම දෙබිඩි ස්වභාවයක් දෙපැත්තක් තියෙනවා ඒකේ. ඒ වගේම මේ අය විරුද්ධවාදීන් ඇති නොකරගෙන වැඩ කටයුතු කිරීමට උත්සාහයක් දරනවා. සහ කෙනෙක් තමා කෙරෙහි විශ්වාසයක් තිබුවා නම් ඒ විශ්වාසය paludu නොවන විදිහට විශ්වාසය තහවුරු වෙන විදිහට ආරක්ෂා වන විදිහට වැඩ කටයුතු කරගෙන යාමටත් මේ මීන ලග්න හිමියන් උත්සාහ දරනවා. තවත් කාරණයක් තමයි මේ මීන ලග්න හිමියන් විනෝදයට තමාගේ සැප සම්පත් ප්‍රීතිය සතුට වෙනුවෙන් වියහිදම් කිරීමට ඒ පිළිබඳ යොමු වීමටත් ආසාවක් උනන්දුවක් දක්වනවා. තමන් ආශ්‍රය කරන හිත මිත්‍රයන්ගෙන් තමාට ඵල ප්‍රයෝජනයක් නැති වුණත් ඒ අයගේ යහපත දියුණුව සුබ සිද්ධිය උදෙසාත් ඔබ කටයුතු කරනවා. ඒ වගේම ඔබ අසරණ දුගී දුප්පත් දුර්වල පුද්ගලයන්ට සාත්තු සේවා කිරීමට ඔවුන්ට උදව්පකාර කිරීමට ඔවුන්ගේ යහපත වෙනුවෙන් වියදම් කිරීමටත් මැලිකමක් දක්වන්නේ නැහැ. ඉතින් බොහෝ වෙලාවට මේ මීන ලග්න හිමියන්ට ඔය සාත්තු සේවා කටයුතු, රෝහල් ආශ්‍රිත කටයුතු, ඒ වගේම බන්ධනාගාර ආශ්‍රිත කටයුතු, සමාජ සුබසාධන කටයුතු වලට නිරත වීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තිරිසන් සතුන්ට සංග්‍රහ කිරීමටත් ආදරය කරුණාව දැක්වීමටත් ඔවුන්ට ආහාර පාන ලබා දීමටත් ඔබගේ සිත තුළ කරුණාවන්තකමක් තියෙනවා. ඔබගේ ජීවිතයේ මුල් කාලේ ඔබ බොහොම හරිහම්බ කිරීමට, එකතු කර ගැනීමට, රැස් කර ගැනීමට, මිල මුදල් සෙවීමට වෙහෙස මහන්සි වෙලා දක්ෂතාවයෙන් යුක්තව ඔබ කටයුතු කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ කාරණාව අන් අයට ඔබ මසුරුකු, ලෝභයකු මෙන් පෙනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේක මේ වයස අවුරුදු 30 වගේ දක්වා තමයි ඔබ මේ වගේ හරිහම්බ කිරීමට මේ ධනය රැස් කිරීමට ඔබ බොහෝ වෙලාවට උනන්දුවක් දැඩි වෙහෙසක් දක්වන බවක් පෙනෙන්නේ. ඉතින් මේ වයස 30න් පස්සේ ඔබගේ සිතුවිලි පරිවර්තනයක් වෙනවා. ඔබ බොහෝ වෙලාවට ආධ්‍යාත්මික පැත්ත, පරලොව ගැන, දානමානමය පැත්ත, පින්කම් කරන පැත්ත, අර කලින් තිබුණු අර ආවේගශීලී වේගවත් බව අඩු වෙලා තැම්පත් ගතියකටපත් වෙලා ඔබ පින්දහම් කිරීමේ කටයුතු වලට නැඹුරු වෙන බවක් තමයි පෙන්වන්නේ. ඉතින් ඔබ බාල කාලයේ බොහොම කඩිසරකමින් යුක්තව හැසිරුණත්, ක්‍රියාශීලීව හැසිරුණත්, දඩබ්බර ගති පෙන්නුවත්, වේගවත් ගති පෙන්නුවත් ඔබ වයස 30න් පස්සේ ඒ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තැම්පත් පුද්ගලිකු බවට පත් වෙනවා. මේ මීන ලග්න හිමියන්ගේ දේහ ලක්ෂණ අපි බැලුවොත් මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තව තරමක් ලොකු ඇස් ඇති, කොට අවයවයන් ඇති, ඒ වගේම මසින් පිරුණු ඇඟක් හා මූණක් ඇති යම් ප්‍රමාණයකට වැඩුණු දේහයක් හිමි පුද්ගලයෙක් බවට තමයි පත් වෙන්නේ. අනෙත් කාරණේ තමයි අපි රෝගී තත්ත්වයන් බැලුවොත් යටිපතුල් ලිදිමීම, ලේ අඩුකම, සෙම් රෝග, පිත් අමාරු මේ වගේ රෝගී තත්ත්වයන් ඔබට ඇති වෙනවා. අනෙත් කාරණේ තමයි ඔබගේ දුර්වලතාවයන් අපි ගත්තොත් ඕනාට වැඩිය අනුකම්පාවත් විශ්වාසවන්තකම නිසා තමාට විපත් පැමිණීමත්, ඒ කියන්නේ අර තමා වගේ අනිත් අය හොඳයි කියලා හිතලා
ඒ අය ගැන අනවශ්‍ය විශ්වාසයක් තියලා වැඩ කටයුතු කරන්න යාමත් තමාගේ දියුණුව ගැන වැඩිපුර නොසිතා අන් අය දියුණු කරන්න යාමත් අන් අයට අනවශ්‍ය විදිහට උදව් උපකාර කරන්න යාමත් දුර්වලතාවයක් හැටියට පෙනෙනවා. මේ නිසාම අර අපි කියන්නේ අර අනුකම්පා භූමිකම්පා වෙනවා කියලා මෙන්න මේ වගේ තත්ත්වයන් වලටත් ඔබට මුහුණ දෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මම හිතනවා මේ කාරණා පිළිබඳ මීන ලග්න හිමියන් දැනුවත් වෙන්න ඇති, යම් අවබෝධයක් ගන්න ඇති, ඔබගේ ඒ ජීවිතය සාර්ථක කරගන්න කියලාත් මම ඉල්ලනවා මේ කාරණා ඔබ දැනුවත් වෙමින්. ඒ වගේම දැන් අපි මේ කතා කළේ කෙටියෙන්, මේ දීර්ඝ විස්තරයක් නෙමෙයි මම මේ කළේ, මේ කෙටියෙන් මම කතා කළේ, මේ කතා කළේ පොදුවේ. දැන් අපි මේෂ ලග්නය හිමි 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනා ගැන පොදුවේ කතා කළේ. මෙතනදී ඔබ ඒක මතක තියාගන්න ඕනේ. මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උප්පත්ති හඳහන් අනුව, උප්පත්ති ලග්නයට සම්බන්ධ වෙන නවග්‍රහයන්ගේ ග්‍රහ තැන්පත් වීම අනුව, ග්‍රහ තැන්පත් වන භාවයන් අනුව, ඒ ග්‍රහයෝ ඉන්න නැකත් අනුව, නැකත් පාද අනුව, නවාංශකය අනුව මේ තත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ මම කතා කළේ පොදු විස්තරයක්. මේ මේෂ ලග්න හිමියෝ ලංකාවේ 1000ක් හිටියොත් මේ 18ම කතා කරන පොදු විස්තරයක්. නමුත් මේක අර උපන් හඳහන් අනුව මේ චරිත ලක්ෂණ යම් යම් ප්‍රමාණයකට අඩු හෝ වැඩිවීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් ඔබ දැනුවත් වෙන්න ඕනේ. මේ කාරණා සියල්ලම ඔබ මතකයේ තබාගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා තමයි අවසාන වශයෙන් උත් ඉල්ලලා තියෙන්නේ. ඉතින් මේ වගේම තවත් ඔබට වැදගත් වන වැඩසටහන් සමග සම්බන්ධ වෙන්න විශ්ව මුහුර්තය සමග දිගටම රැඳී සිටින්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.